කුම්භ ලග්න හිමියන්ට මේ සතිය කොහොමද කියලා විමසා බලන්න. කුම්භ ලග්න හිමියන්ට මේ සතියේ ස්ථාන කරදර නිමවීමක් වෙන්නනවා. මෙතෙක් තද ප්‍රතිපත්තියක් අනුගමනය කළ මේ සතිය තරමක් ආවේගශීලී බවෙන් මිදී නම්මශීලී ආකාරයට කටයුතු කිරීමට සිත පෙළඹෙනවා. එය Tamanටද හිතකර තත්ත්වයක්. විශේෂයෙන්ම ස්ත්‍රී පක්ෂය හා එහි සමාගම් ඇසුරටපත් වෙන අතර එයින් මිදීමට නොහැකි වෙනවා. කාගෙත් සිත් දිනා ගැනීමකින් වැඩ කටයුතු කරනවා. ස්ථානයේ පැවති කරදරයකින් නිදහස් වෙනවා. පෞල් බර අඩු වෙයි. ඒත් සතර කරදර නිමාවක් දැකිය හැකි වෙන්නේ නැහැ. වෙන කතාව මිනිසුන්ගේ අතර කතාවෙන් මිනිසුන්ගේ ඇසුරට වචන වලින් මිනිසුන්ගේ කතා කිරීමේදී තරමක් බැරෑරුම් තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඊට සංසුන්ව වචන හැසිරවීම ඔබට හිතසුව පිණිස වෙනවා. පිටරට අධ්‍යාපනය ලැබෙන සිසු දරුවන්ට ඊට යහපත් වන අතර ශ්‍රී ලංකාවේද එම දරුවන්ට යහපත් ග්‍රහපී රටාවක් ඇති වෙනවා. රැකී ආරක්ෂා කරගෙන යාමටද දැඩි වෙහෙස හා කැපවීම කළ යුතු මේ සතිය ඔබට සාමාන්‍ය මිශ්‍ර ඵල උදා කරනවා. අර්ශස් රෝග සතිය රෝග පීඩන ගත්තම අර්ශස් සමාරු ලේ පිටවීම පපුවේ සෙම් ගෙඩි ආදීද පපුවේ සෙම් රෝග ආදී ඇති කරනවා. ජය අංකය 467 ජය වර්ණයේ නිල් සහ පොළ සුබ දිනයේ සෙනසුරාදා සහ බදාදා. සතිය උපදේශනේ ගිහි ගෙදර මුදල් නැත්නම් දුක් සහිතයි. ඒ දුක් සහිතව සිටිය යුතුයි. මුදල් සොයා අලසව නැතිව වැඩ කර මුදල් සෙවිය යුතුයි. එවිට දුකක් නැත, සැප ලැබේ.